මම කියන කනගාටුදායක කාරණාවක්. ඒ තමයි පොඩි කෑල්ලක් හම්බ වෙනවා. ඔයා නිලියක් වශයෙන් බ්‍රෑන්ඩ් වෙලා ඉවර වෙනවා සංගීත. නමකුත් තියෙනවා. තරු ලකුණුත් තියෙනවා. ලස්සනක් තියෙනවා. විලාසිතත් කරනවා. මට මේ බ්‍රේක් එක දරා ගන්න බෑ ප්‍රේක්ෂකයෙක් විදියට. මෙන්න මේ කාලේ යනවා මොකද හිතන්නේ? මගේ පුංචි හිතට මට හරි ඒක හරි බරක් වගේ දැනුණා. දේශපාලන වටපිටාව නිසා මට එළියෙන් පේන්නේ නැති යටින් යන තහනමක් තිබා. ඒකේ මගේ පින්තූර ගන්නවා. නමුත් ඒවා ෆ්‍රන්ට් පේජ් එකෙන් උඩට ගියාම උඩින් කියනවා දාන්න බෑ කියලා. ටීවී ඉන්ටර්විව්ස් වලට කතා කරාම ධෝනි ගැන කතා කරන්න එන්නේ කියලා උදේ කෝල් කරලා කියනවා sorry මැනේජ්මන්ට් එකකින් ආව ගේන්න එපා කියලා. මට තේරුම් යනවා ඒක හරි අනවශ්‍ය දෙයක්. මං කාටවත් කිසි දෙයක් කළා නැහැ. නමුත් ඇයි මට මේ වගේ දෙයක් මට වෙන්නේ ඇයි කියලා. ඒකෙන් මං දෙයක් ඉගෙන ගන්නවා. උසස් තැන්වල ඉන්න සමහරුන්ට කරන්න පුළුවන් දේවල්. ඒවා අපි ඉගෙන ගන්නවා. අපි ජීවිතේ කලාකාරයෙක් හැටියට මම මේ දේවල් ඉගෙන ගන්නවා. මේ හැමතැනින්ම මට තහංචියක් ලැබෙනවා. මම හැදුනේ සිනමාව තුල. මං සංගීතා වීරරත්න කරේ මේ ආදරණීය ප්‍රේක්ෂකයා. ඒක මට නැති වෙන්නේ නැහැ කවදාවත්. ඔයා උඩින් ඒක කියන්න හැදුවට ඔයාගේ හිත ඇතුලේ කම්පාවක් ඉමෝෂනල් එකක් ඔයාගේ තියෙනවා. ඇයි මම මොනා කරලාද? මට ඒ හිත රිදිල්ල තාම ගිහිල්ලා නැහැ. ඒක තියෙනවා. ආයිබෝන් සංගීතවත්. ආයිබෝන්. ඉතින් ඔයාට දීර්ඝායුෂ වේවා, නිරෝගී වේවා. තවත් ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. බොහොම ස්තුතියි. එසේම වේවා. ඔයා ඇත්ත හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකට චූටි වෙලාවක් කලින් ආවා. සාමාන්‍යයෙන් ආටිස්ට්ලා කියන්නේ නිකන් තරු ලකුණු තියෙන අය ටිකක් පරක් වෙලා ඉන්නේ උත්සවයකට වුණත් නිකන් ඔක්කොම ආවට පස්සේ ආවම තමයි යාව මෙහෙම කැප්චර් වෙන්නේ යාව පේන්නේ. එතකොට ඔයා චුට්ටක් කලින් ආවද? ඒ කියන්නේ ඔයා සාමාන්‍ය වැඩවලට යද්දිත් එහෙම ටයිමින්, ඔෆිස් යන ටයිමින්, ලොකේෂන් යන ටයිමින් වල ඔයා දිගට මේ කාලය මැනේජ් කරාද සංගීත? වැඩවලට මම වෙලාවට යනවා. අනිත් හැම දෙයකම පොඩ පරක් හරි. මට බොහොම ඉතිහාසයක් මතක් වෙනේ තමයි මේ ගාලු පාර දිගේ අපි ඉස්සර ගාලු යනකොට කතරගම යනකොට හයිවේ එක තිබුණෙත් නෑනේ. පානදුරේ යනකොට අපිට තියෙනවා තැන් තැන්වල සිම්බල් තියෙනවා නිකන්. දෙහිවලින් යනකොට විලියම් ග්‍රයිඩ් මිල්ස් කිව්වම ඔන්න මට බ්‍රෑන්ඩ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ග්ලූකෝරස රත්මලානේ යද්දී මැලිබන් බිස්කට් එක හම්බ වෙනවා. ඒ වගේ පානදුරේදී හම්බ වෙනවට ස්ටුඩියෝ එකක් තිමති කියලා. මට මේ බෝඩ් එක මතකයි හරිනම් මේ පැත්තටත් තියෙනවා තිමති කියලා මේ පැත්තටත් තියෙනවා තිමති කියලා ක්‍රොස් වෙච්ච එකක්. ආයෙ පස්සේ කාලෙක මම ওই ගම්පහ ටියුෂන් වල ගම්පහක් තිබුණා හිම තිමති එකක්. මට කියන්නකෝ තිමති ඉතිහාසෙ පටන් ගන්නකෝ යා. තාත්තිගේ ඉතින් අපි බෙදන්නේ ඉස්සලා ස්ටුඩියෝස් පටන් ගන්න තාත්තා. තාත්තගේ තාත්තා ඌව ආර්ට් ස්ටුඩියෝ බදුල්ලේ. බදුල්ලෙන්ද පටන් ගන්න දෙන්නේ. ඔව් බදුල්ලේ ඒ කියන්නේ මගේ සීයා මගේ තාත්තගේ සීයාගෙන් තමයි පටන් ගන්නෙ. තාත්තගේ තාත්තත් නෙමෙයි. නෑ. තාත්තගේ සීයාගෙන්. තාත්තගේ සීයාගෙන්. පින්තූර ගන්න පටන් ගන්නෙ. ඉතින් තාත්තා කියන්නේ මගේ සීයාගේ කාලේ නෙගටිව්ස් පවා මගේ තාත්තා ගාව තිබ්බා. නෙගටිව් කියන්නේ ග්ලාස් එකක්. වීදුරක තමයි ඉස්සෙල්ලා පින්තූර ගන්න. නෙගටිව් එක තමයි ඉරව්වට එක්ස්පෝස් කරලා ප්‍රින්ට් එක හදන්නේ. ඉතින් ඒව පවා කොඩක් එකේ තමයි ඒව රිලීස් කරන්නේ. මම දන්නේ නැහැ බ්‍රෑන්ඩ් නේම්ස් කවර කමක් නැද්ද කියලා. මේ ඒවා දැන් බ්‍රෑන්ඩ් එකේ මම තිමති කියලා දැන් බ්‍රෑන්ඩ් කරන්නේ. හරි. නෑ ඒවා දැන් ලංකාවෙත් නැහැ. දැන් ඒ කියන්නේ ඇත්තටම කොඩක් එකටත් තාත්තා පෙන්නුවාම මේ ග්ලාස් නෙගටිව් එක ඒකලන් දැකලත් නැහැ කියලා. එච්චර පරණ ඒවා. ඉතින් අර එහෙම ජෙනරේෂන් දෙකකින් පස්සේ තමයි තාත්තා තිමති ස්ටුඩියෝ නමින් තාත්තගේ නමින් පටන් ගන්න තාත්තා ස්ටුඩියෝ එක පානදුරේ. ඒ 1967 අරක පටන් ගන්න තියෙන්නේ 1919 විතරද? සීයාගේ. ඔව් එච්චර කාලේ. එච්චර කාලේ. ඉතින් ඊට පස්සේ තාත්තගෙන් පස්සේ තාත්තාට ඕන වෙන තිමති කියන නම තාත්තා ඒ ආර්ට් එකට හරිම ආදරේ. ෆොටෝග්‍රැෆි කියන දෙයට හරිම ආදරේ. තාත්තා ආසුණා තිමති කියන නමින් මිනිස්සු
ගේ ජීවිත දියුණු වෙනවා. ඒක හින්දා තාත්තගේ රිලේෂන්ස්ලට තිමති කියන නම දුන්නේ නිකන්. ස්ටුඩියෝස් දාගන්න. ඔව්. තිමති ස්ටුඩියෝ කියන නම සමහර පළවෙනි දෙවෙනි ස්ටුඩියෝ වලට ඉක්විප්මන්ට් පවා දුන්නේ බොහොම හදවතින්ම ඒගොල්ලන්ට රස්සාව කරගන්න ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය ඉස්සරහට අරන් යන්න කියන එක. දැන් වෙනකොට දැන් අපි දුන්නේ කසින් අයියලාට. දැන් අයියලාගේ ළමයිනුත් ස්ටුඩියෝස් තිමති ස්ටුඩියෝස් දානවා. මම මේ ළඟදිත් රත්මලානේ තිමති ස්ටුඩියෝ ඕපනින් එක තිබ්බා. මට ඒකට යන්න අමාරු වුණා. වාද්දුවේ තිමති ස්ටුඩියෝ එකට ගියා. තව එක තැනක ස්ටුඩියෝ එකක් තමයි මට ගම්පලේ නම් මතක එළුවට එන්නේ. ඒ මල්ලි ඒ කියන්නේ පුතාලගේ ස්ටුඩියෝස් ඕපන් කරා. ඒකලනුත් ඒ නමින් දැන් ජීවත් වෙනවා. ඔව්. ලොකු ආඩම්බරයක්. ඉතින් ඇත්තටම දුවයි හිටියා. තරුවක් එක්ක සාකච්ඡා කරන්න YouTube ප්‍රෝග්‍රෑම් එකක් හරි පොඩ්කාස්ට් එකක් හරි දාගත්තාම එයාව පසෙකින් තියලා මම එයාගේ තාත්තා ගැන කතා කරනවා. සංගීත අමනාපීත් දන්නේ මට ඔයාට වඩා තාම තාත්තා විශාලයි සංගීත. නෑ මං හරි ආඩම්බරයි. ඔයාට වැඩි ඒ කියන්නේ සංගීතා වීරරත්න කියන නමක්. ඔව්. ග්ලැම එකක් ඒක බ්‍රෑන්ඩ් එකක්. හැබැයි මගේ ඔළුවේ ඇතුලේ මගේ වයස නිසාද දන්නේ නැහැ. මට තාම තිමති වීරරත්න කියන නම තිමති කියන නම මට සංගීතයට වඩා විශාලයි. ඔව්. ඔයාට ඒ ගැන අමනාපයක් නැහැ. මට ඒක විශාල නමක්. මටත් ඒක විශාල නමක්. හේතුව ඉස්සර ගැලරිය හරි සෙකන්ඩ් ක්ලාස් එක ගිහලා බලද්දී අර බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් වල මෙහෙම යද්දී එක එක්කෙනාගේ නම් යද්දී පටාචාරකේ පව මට මතකයි මේ DOP තිමති වීරරත්න පරණ බ්‍රෑන්ඩ් එකක් මගේ ඔළුවේ තියෙනවා. ඒකයි මම මේ තාත්තගෙන් පටන් ගන්න හැදුවේ. මේ ගොඩක් අයට මතක එකක් මම කියන්නම් සංගීතනේ. සංගීත ෆිල්ම් එකක් තිමති වීරරත්නගේ. ෆිල්ම් එකෙන් පස්සේ වාට නම් වැටෙනවද? ඔයාගේ නම හින්දා ෆිල්ම් එකට නම් වැටෙනවද? නෑ සංගීත ෂූට් කරනකොට මම අම්මගේ බඩේ ඒ කියන්නේ ෆිල්ම් එලියට එන්නේ ඉස්සලා මම ඉපදෙනවා. ඔව්. 73. දෙකම එකට වාගේ දාගෙන හිටියා. නෑ. ෆිල්ම් එක ආවේ 74. මම ඉතින් 73 දෙසැම්බර්. ඉතින් තාත්තා ඊනොත් ෆිල්ම් එකේ වැඩ ෂූටින් පටන් ගන්න. සංගීත ෆිල්ම් එකේ ෂූටින් පටන් ගන්න මම ඉපදෙනකොට. ඇත්තද? එච්චර කාලයක් ගිහිල්ලාද? ඔව් ඉතින් ඉස්සර දැන් වගේ මේ පට කල ෆිල්ම් කරන්නේ නැහැ නේද? මට මතක කාලෙත් ෆිල්ම් කරා අපි මාසෙකමාර දෙක ෂූටින්. දැන් තාත්තා DOP කෙනෙක්නේ. මං අහලා තියෙනවා. මං ආසයි නිකන් හිස්ටරි ටික තියලා තියන්න අඩු ගානේ. තිමති වීරරත්න ඉන්දියාවේ ගිහිල්ලා තාත්තා DOP. මගේ තාත්තා DOP. මගේ තාත්තගේ තාත්තා කැමරමන්. එයා කැමරමන් කෙනෙක්. ස්ටිල් කැමරමන්. එයා ස්ටිල් කැමරමන්. තිමති වීරරත්න ඉන්දියාවේ ගිහිල්ලා මේ DOP කෙනෙක් වෙන්නේ විෂය ඉගෙනගෙන ආවා. වාගේ අදහසක් මං තැන් වලින් අහලා තියෙනවා. ඔයාට පුළුවන් තහවුරු කරන්න. ඒක ඇත්තක්ද සංගීත? ඔව්. තාත්තා ඉගෙන ගත්තේ ඉන්දියාවේ. තාත්තා ඉන්දියන් ෆිල්ම්ස් වලත් වැඩ කරලා තියෙන ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට. තාත්තා සිනමාවට එනකොට ඒක 1960 ඒ වකවානුව තුල DOP ලා ඔක්කොම ඉන්දියන්. ඔව්. ඒතකොට අර මේන් කැමරමන් කෙනෙක්ට දෙන්නේ නැහැ සිංහල කෙනෙක්ට කියන්නේ ඒකලන් එහෙම ඉගෙන ගන්න නැති නිසා ඒකලන් හැමෝම ඇසිස්ටන්ට්ලා හැටියට තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් තාත්තට තමයි ඔපචුනිටි එක හම්බ වෙන්නේ රොබින් තම්පු ෆිල්ම්ස් RT ෆිල්ම්ස් වලින්. ඒකලන්ගේ අන්න හරි RT ස්ටුඩියෝ කියලා කියන ඉන්දියාවට නේ හරි. රොබින් තම්පු ස්ටුඩියෝස් වල ඒකලන් ඒ කම්පැනි එකේ DOP තමයි තාත්තා. තිමති. තාත්තා තනියෙන් ෆිල්ම් එකක් කරන්න ඉස්සෙල්ලා ඩිරෙක්ට් කරන්න ඉස්සෙල්ලා නිකන් අපි පොඩ්කාස්ට් එකේ තියා තියමුද ඉතිහාසයක් විදිහට ඔයාට මතක තියෙනවද තාත්තා DOP විදිහට වැඩ කරපු පටාචාරවා එකක් මට මතකයි. මොන මාලියක්කගේ ෆිල්ම්ස් තමයි මට දැවෙන ප්‍රකාශය තාත්තා ඩිරෙක්ට් කරා. ඊට ඉස්සෙල්ලා සුසි ෆිල්ම් එකේ තාත්තා ජෝබි වික්‍රමැට් කලේ කෙනෙක් බලකරද මාලියක්කි ඒ වගේ ෆිල්ම්ස් කීපයක් තියෙනවා මට එහෙම හරියට මතක නැහැ. තාත්ති DOP හැටියට ඔක්කොම රොබින් තම්පු ෆිල්ම්ස් මේ DOP තාත්තා ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. ඔව්. ඒ පළවෙනි ෆිල්ම් එක සංගීතද නැහැ. නෑ මේ දැසකුමට. මේ දැස. ඒ තාත්තා ප්‍රොඩියුස් කරා. පළවෙනි ෆිල්ම් එක දෙවෙනි පිපාසයේ ඩිරෙක්ට් කරා. දෙවෙනි පිපාසයේ ඩිරෙක්ට් කරා. හා මේ දැසකුමටද ප්‍රොඩියුසර් ඩිරෙක්ටර් කැමරමන්. තුනම කරා.
මරණවක් නේ. ඔව්. තාමත් ඒක නිකන් මේ දැස කොහොමද තිබුවම ෆිල්ම් එක හරිම මාරයි. ඔව්. ඉතින් මම කිව්වේ හරි මං හිතන්නේ සංගීතයට වැඩිය මට තිමිති වීරරත්න විශාලයි. ඔව් ඉතින් මොකද මේ දැස් කොමටද කියන නම පවා බ්‍රෑන්ඩ් වෙලා තියෙන තැන හරි විශාලයි. විශාලයි. ඇත්තම තාත්ති මට කියන තාත්තිලාට ඉස්සර දැන් අපිට ෆෑන් මේල් එනකොට දැන් මට මෙහෙම ඉස්සර දැන් මට ෆෑන් මේල් ආවා. මට ෆෑන් මේල් එනවා සාමාන්‍ය මේ වගේ මිටියක් දවසකට. අම්මා ඉතින් මට ඒක හරි ලොකු දෙයක්. මම තාත්තට කිව්වා තාත්ති මම මේ ෆෑන් සෙක්‍රටරි කෙනෙක් ගන්න ඕනේ. තාත්තා හිනා මට සංගීත ෆිල්ම් එකේ ෆෑන් මේල් ආවේ ඒ කියන්නේ ඔක්කොම මේ මේල් ටික ඩිස්ට්‍රිබියුට් කරලා ඊට පස්සේ ඒගොල්ලන් ආපහු මේ පෝස්ට් ඔෆිස් ගිහිල්ලා වෙන මල්ල ගේනවා තාත්තටයි මල්ල. තාත්තයි මල්ල. මේ පුතා ඔක ලොකු දෙයක්. මට ෆෑන් මේල් ආවේ මෙහෙම මලු පිටින්. හැබැයි මතක තියාගන්න. ඒ මලු පිටින් ආපු ෆෑන් මේල් එක මට අද ඒක ලියුමක්වත් එන්නේ නැහැ. වෙනස් වෙනවා කියන්නේ. ඒක ඉතින් අර එන්නත් ඉස්සෙල්ලා ඉඳන් මට මගේ ඔළුවේ තියෙනවා ඒ ෆෑන් මේල් මිටිය වෙනස් වෙන්න පුළුවන් කියලා. තාත්තා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණාම, සින ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණාම. ගෙදර මන් දන්නේ පොඩි කාලේ නිකන් තාත්තා හෙයා කටර් කෙනෙක් නම් ගෙදර දැලිපිහිම තියෙන්න ඕනේ. ඒ වගේ කැමරමන් කෙනෙක් වුණාම තාත්තා. මේ දලසයා පට කැමරා වර්ග මෙහෙම තිබුණාම ඔයා නිකන්වත් හිතුන්නේ නැද්ද මේ පොඩි කාලේ නිකන් කැමරමන් කෙනෙක් වෙන්න ඕනේ, DOP කෙනෙක් වෙන්න ඕනේ. මේ විෂය ඉගෙන ගන්න ඕනි වා එක. ආසයි. අපි කැමරා අරන් පින්තූර ගන්න හැදුවා. දුන්නේ නැහැ අපිට. දැන් පින්තූර ගන්න ඉගෙන ගන්න ඕන නම් ඉස්ලා අපිට රිටචින් ඉගෙන ගන්න ඕනේ, ප්‍රින්ටිං ඉගෙන ගන්න ඕනේ, ෆිනිෂිං ඉගෙන ගන්න ඕනේ. ඉතින් මං ආස නැහැ. මොකෝ අර ප්‍රින්ටිං වලට ස්ටුඩියෝ එකේ යනවා පොඩි කාලේ ඉතින් ප්‍රින්ටිං කරේ සීමන් කියලා මට හොඳ මතකයි. එතන වැඩ කරේ සීමන්ගේ ඇඟිලි මෙතනින් එහාට නුඹුරු පහටයි. අර කෙමිකල් ඉතින් ඒක දැක්කට මං ආස නැහැ ඒක ඉගෙන ගන්න. මේවා ඉගෙන ගත්තේ නැත්නම් කැමරා එකෙන් වා මොනවද කැප්චර් කරන්නේ කියන එක වා දන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම නෙගටිව් එකක රිටච් කරන්න කොහොමද නෙගටිව් එක. හැබැයි ඔය උත්සාහ කරපුවා තියෙනවා ෆොටෝ ගන්න මට මතකයි අර සරසවියේ අරුණ ගුණරත්නගේ වෙඩින් එකේ ෆොටෝ එක අරන් තියෙන්නේ මේ ඔයා ඒකට තාත්තා බොහොම උපහාසයක් සහ හාස්‍යයක් කියලා පොඩි ගොසිප් එකක් ෆීල්ඩ් එකේ තියෙනවා. ඒක මම කියන්නද ඔයා කියනවා? ඔයාම කියන්නේ හැබැයි ඒක බොරුවක් හොඳේ. බොරුවක්ද? ඒක බොරුවක්. ඒක සනතුයි මමයි අරුණයි අපි ගියා ඉන්දියන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට. ඒ යන ගමන් ඒ ගොත ආපු කතාවක්. ඒක ඇත්තක් නැහැ. හැබැයි ෆොටෝ එක ගත්තා ඔයා. පින්තූර මම ගත්තා. නමුත් එහෙම එකක් තාත්තගෙන් ඕනේ හරි. තාමත් ඔයා ට්‍රිප් එකක් මේ යද්දි මම නිකන් අහන්නේ. අර තාත්තගේ ඥාන සහ එක පැත්තකින් ඥාන අනිත් එක කල්ට් එක මේ දෙකම ඇවිල්ලා නිකන් ඔයා දැන් රට ගියාම හරි ලංකාවේ හරි දුවත් එක්ක ගියාම හරි හස්බන්ඩ් එක්ක ගියාම හරි නිකන් මොන හරි දැක්කොත් ඔයා ටග් ගාලා කැප්චර් කරන්න ඉදරනවා. පින්තූර ගන්නවා. පින්තූර ගන්නවනේ. ඒක මගේ දුවටත් තියෙනවා දැන්. එයාට කැමරා එකක් තමයි පොඩි කාලේ අවුරුදු 13ද 12ද කොහෙද එයා ඉල්ලුවේ බර්ත්ඩේ එකට ඉල්ලුවේ කැමරා එකක්. දුව. දැන් කැමරාස් කියන එක බොහොම සුලභව තියෙනවානේ. ඉතින් අරන් දුන්නා. එයාත් හරි ආසයි පින්තූර ගන්න. දැන් ඔන්න නිලියෝ වයස හැංගුවට මේ සංගීතගේ ප්‍රෝග්‍රෑම් එකේ මුල බැලුවහම සංගීතගේ වයස හංගන්න බැරුව යනවා. ඇයි එයාමනේ කිව්වේ මේ සංගීත ෆිල්ම් එකයි මේකට ආවකුවම ෆිල්ම් එක ආපු අවුරුද්ද හොයාගෙන YouTube එකේ ගහලා බැලුවම ඔක අහු වෙනවා. හරිද? ඔව්. දැන් මම අවුරුදු 50 වුණාම මම පොතක් කරා. ඒතර කොහොමද දන්නවනේ 50යි කියලා. සංගීත. ඔයා ඉස්සල්ලාම මේ එන්නේ සිනමාවට. ඔයා වේදිකාවේ දැකලා නැහැ අපි. ඔයා අර දැන් ඉන්නවනේ TikTok නිලිය, ටෙලිනාට්‍ය නිලිය, ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න නිලිය එහෙම තියෙන ඉස්සර එහෙම තිබුණේ නැහැ නේ. හැබැයි මේ ඔක්කොගෙම නිකන් විශාල අපි අර මේ සිනමාවේ දැක්ක නිලිය කියන එක ටිකක් මම හිතන්නේ අර සියලු දේවල් කරන්නේ අතෙන් තෙන්න වගේ අදහසකුත් මගේ තියෙනවා නිකන් සිනමානේ ඔයා කෙලින් මෙන්නේ සිනමා නිලිය වෙලා ෆස්ට් ෆිල්ම් එක මොකක්ද වගේ It's a matter of time. රොයි සිල්ලාගේ Roy De Silvage. It's English. කමල් දැත් කරේ It's a matter of time කියන්නේ මම කරපු පළවෙනි ලංකාවේ නිෂ්පාදනය වුණ පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය. ඔව් 1990 ඒකේ මම රංගපාන්නේ. ඒක එළියට එනවා 92 මම හිතන්නේ 92 අවුරුද්දේ.
ඒකෙන් තමයි මුලින්ම රංගපාන පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ හා සුමිත්‍රා පීරිස් මැතිණියගේ ගොළු හදවත ටෙලි නාට්‍ය කරන්න පටන් ගත්තාම ඒකේ ඔඩිෂන්ස් තිබ්බා. ඒක පත්තරේ ඇඩ්වර්ටයිස් කරා මේකට ඔඩිෂන් කෝල් කරනවා. ඉතින් මමත් ඉස්කෝලේ යනවා. ඉතින් මගේ අම්මි කිව්වා මේ වගේ එකක රංගපාන එක වට ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් නේ කියලා. ඉතින් මට එහෙම ලොකු ඇත්තම කතා මට එහෙම ලොකු උනන්දුවක් තිබෙන්නේ නැහැ. ඔයගේ ඉස්කෝලේ මොකක්ද සංගීත? මෙතන ඉස්කෝලේ. හරි. ඉතින් මම ඉස්කෝලේ යන ගමන් ඒක කරේ. but O levels වලින් පස්සේ නිවාඩු කාලේ තමයි ෂූටින් එකලා තිබ්බේ. ඉතින් I was like what the hell. කමන්නේ ඕන මං කරන්නම් කියලා. ඊට පස්සේ තේරුණා. ඔඩිෂන්ස් වලට ගියා. ඊට පස්සේ මම තේරුණා අනුලා කියන ඒ චරිතෙට. ඉතින් ලොකු කාල සීමාවකුත් ඕනේ නැහැ ඒකට ඉස්කෝලේ කාලෙමයි. ඉතින් මම ඒකේ රංගපෑවේ. ඒකෙන් පස්සේ matter of time එකේ ගැන පොඩක් ඇඩ්වර්ටයිස් වුණාම තමයි ආනන්ද වික්‍රමසිංහ යසස්සට ගත්තේ. matter of time එකේ මිස්ටර් ෆොන්සේක මාව දැකලා ගත්තා. නොමින මිනිස්සු එකට යසස් එකේ කවුද වත් එක්ක ඇඩ් කළේ? හර්ෂණ නානක්කා. ඔව් මම ඒ ගැන චුට්ටකින් එන්න කියලා හැදුවේ. මේ දවස්වල මේ සංගීතා මට කියන්න අර පොඩි කාලේ ඉඳන් Taman දන්න කියන අය මට මේක පොඩි කම්පාවට කාරණාවක්. ඒ කියන්නේ මට සමහර චරිත හම්බුනාම ඒගොල්ලෝ මට කියලා තියෙනවා මේ සනා අපිට කතා කර ඉඳිටු මිනිස්සු ටික නැති වුණා කියලා. ඔයාට හරියට හුරු ඇතිරි ගොඩක් නිලියන්ට හම්බ වෙන්නේ නැති එකක් නේ. තාත්තා නිෂ්පාදකයෙක් DOP කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වුණායින් පස්සේ සහ ඒ ගෙදර ස්ටුඩියෝ එකක් වුණාගෙන් පස්සේ දැන් උදාහරණයක් මට කිව්වොත් එහෙම වට ගාමිණී ෆොන්සේකා මුණ ගැහිලා තියෙනවා නම් එයා දැන් නැහැ. විජය දැන් නැහැ. ඔයා මාළනී ඇන්ටි කියලා කියන්නේ. අක්කා. මාළනී අක්කා. මාළනී ඇන්ටි. ඔව් පස්සේ වාගේ අක්කා. මාළනී අක්කා නැහැ. ටෝන් රණසිංහ නැහැ. උපාලි අත්තනායක නැහැ. ජෝබේ වික්‍රම නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් නැහැ. සුමිත්‍රා පීරිස් නැහැ. තිමති වීරරත්න නැහැ. ඒ ලිස්ට් එකේම තිමති වීරරත්නත් නැහැ. මහා හිස්කමක් දැනෙන්නේ ඉතිහාසය ගැන වාට. අර ගොල්ලන්ගේ මතකයන් වාට එනේ තියෙන චූටි කාලේ හම්බෙලා තියෙනවනේ. ඒකටත් වැඩිය මට සමහර වෙලාවට දැනෙන්නේ සමහර අපි ජීවිතේ හැමදේම දන්නේ නැහැනේ. සමහරලාට චිත්‍රපටි බැලුවත් මට ඒකේ මට දැනෙන දේ කතා කරන්න ඕනේ මට. මට වඩා කාත් එක්කයි කතා කරන්නේ. හරි කතා කරන්න. මට ඒක පොඩ්ඩක් පුරුදු වෙලා තිබ්බ දෙයක් නේ. මිස්ටර් වසන්ත බේසේකරත් එක්ක හරියට ඒ දේවල් කතා කරලා තියෙන කෙනෙක්. එයා. ඉතින් එහෙම කතා කරන්න කෙනෙක් ඒ කියන්නේ දැන් එහෙම කතා කරපු කෙනෙක් තමයි මම ප්‍රසන්න විතානගේ. දැන් ප්‍රසන්න අයත් හරිම බිසි. ඔව් හරි. එහෙම හම්බ වෙන්නේ නැහැ දැන්. ඉස්සර එහෙම නෙවෙයි අපිට චිත්‍රපටි ගැන කතා කරන්න පොඩි නිදහස් වෙලාවල් හැමෝටම තිබ්බා. මම ඒක හිතන්නේ මෙහෙම ඉස්සර පොඩි ගොසිප් විහිළුත් ඒ කතාසේ ජෝගෙ එහෙම තියෙනවා තමයි. හැබැයි විෂයක් කතා කරන හැම වෙලාවෙම thinking pattern එකක් ආර්ට් ගැන පොඩි ඔය උපාලි අත්තනායකගේ තිබුණ හරියට ගොසිප් කියනවා ටෝනිත් එහෙමයි. හැබැයි විශේෂ සම්බන්ධයෙන් කාරණාවක් තිබ්බනේ. මට ස්වර්ණමාල වාරච්චිත් කියලා තියෙන උපුල් මට මේ විශේෂ කතා කරන මිනිස්සු ටික නැති වුණා කියලා. මොකද අර ගොඩාක් අය නැති වෙලානේ. මං අහන්නේ තාත්තත් එතෙන්ටයි ඒ හිස්කමවත් ලයිෆ් එකේ දැනෙනවද කියන එක තමයි මම මේ නැවත දැනෙනවා. හරියට දැනෙනවා. කියන්නේ තාත්තගෙන් මම ඉගෙන ගත්ත දේවල් තාත්තා උගන්වව නෙවෙයි. නමුත් අපි කතා කරන දේෙන් මම ඉගෙන ගත්තා. දැන් වයි මමයි කතා කරොත් දැන් මම හරි ආසාවෙන් හිටිය අතර මේ වැඩසටහන ඉවරලා ඔතෙක් පොඩ්ඩක් කතා කරා. ඒ කියන්නේ මගේ ජීවිත අත්දැකීම් මගේ ජීවිතේ කොච්චර තව මගේ ජීවිතේ කොච්චර පෝෂණය වෙයිද කියන එක. අර ඒ වගේ මිනිස්සුත් එක්ක කතා කරාම අපිට ජීවිතේ ගන්න දේවල් ගොඩක් තියෙනවානේ. එහෙම අර ගොල්ලෝ හරි ඩිප්ට් එකක් තිබිච්ච මිනිස්සු නේද? බරයි නේද ඒගොල්ලෝ? මට ඒක හරියට ඉස්සෙල්ලා. හරි අමාරු. යසස ෆිල්ම් එක. දැන් ඔන්න සර්ච් කරලා බලන්න ඕනි. දැන් මෑත කාලේ ගොඩක් අය දන්නේ නැති එකක් තමයි මේ යසස කියලා ෆිල්ම් එකක්. ඒ ෆිල්ම් එක මේ පබ්ලික් උනේ නෑ හරි මොකක්ද උනේ? මම දන්නේ මොකක්ද උනේ කියලා. මොකද නම දෙකි. ජනප්‍රිය උනේ නැහැ. හැබැයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් 50 පහු කරලා දිව්වා. ඉතින් හැබැයි ඒක වැඩි ලොකු කතා බහක්. එතකොට අවුරුදු 20ක් නෑ අවුරුදු 17යි. 17යි නේ? හරි. ඔයාට යසසට කතා කරේ කවුද? ආනන්ද වික්‍රමසිංහ. ඔව්. ආනන්ද. ඔව්. ඩිරෙක්ටර්මයි. ඩිරෙක්ටර්මයි. ඔව්.
ඊට පස්සේ ඔයාව තෝරගත්තේ කියනම් ගැටලුවක් නෑ මට නිකන් තේරෙනවා මෙහෙම ඇවිල්ලා සංගීත කියලා තිමතිගේ දුව ඉන්නවා. ඊටත් වැඩිය මම හිතන්නේ රොයි අංකල්ගේ ෆිල්ම් එක ගැන පොඩි කතාවක් තිබ්බා. මතක් වුණ රොයිත් නෑ. එතකොට මේ යසසාවට පස්සේ දැන් ඔයාව සිලෙක්ට් කරගත්තේ කිය නෙමෙයි. මොකද හර්ෂණගේ අයියා තමයි ගොඩක් වෙලාවට යසපාලිත ගත්තේ බොහෝ වෙලාවට. ඔය යසපාලිතගේ පුතු දෙන්නනේ. පුතු දෙන්නනේ. එතකොට හර්ෂණ නානායක්කාර මම කියන්නේ අධිකරණ මැතිවරයා ගැන හොඳේ. හර්ෂණ නානායක්කාරව ඉගන්නුවා මේ අයියා තමයි අර හර්ෂණ පොඩි ළමා චරිත දෙක තුනක් දාන්න තියුණා මං හිතන්නේ. යසපාලිතගේ චිත්‍රපටි වල හර්ෂණ හිටියේ නැහැ. හිටියේම නැද්ද කොහෙද? නෑ. හැබැයි ආනන්දගේ ෆිල්ම්ස් අනිත් දෙක තමයි ආනන්ද වික්‍රමසිංහ. බයි ආනන්ද වික්‍රමසිංහ ටග් ගාලා මේ හර්ෂණම ගේනවා ඔයත් එක්ක. ඔව්. එතකොට හර්ෂණයි ඔයයි ඇඩ් කරනවට කොහෙද ලොකේෂන්? දැන් හර්ෂණ අධිකරණ ඇමතිවරයා නිසා හරි විශ්මිත මේ කාරණාව කිව්වම. නෑ අපි කොළඹමයි ගොඩක් ෂූටින් කරේ. සින්දු වලට අපි හැම චිත්‍රපටි මේ දවස්වල සින්දු තියෙනවා. සින්දු තියෙනවනේ. ඒ සින්දු වලට අපි එක ලොකේෂන්ස් වලට ගියා. මට හොඳට මතකයි මං දැන් ඒගොල්ලෝ දන්නවනේ කවදාවත් මම සින්දු කියන්නේ නැහැ කියලා පබ්ලික්ලි. ඒකට එක හේතුවක් මගේ අම්මා අනිත් හේතුව හර්ෂණ. හරි? මොකෝ මගේ ඒ චිත්‍රපටයේ පසුබිම් ගායනය කරේ මට චන්ද්‍රිකා සිරිවර්ධන. කවුද? චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය තමයි පසුබිම් ගායනය කරේ. ඉතින් සින්දු රංගපානකොට මගේ පළවෙනි චිත්‍රපටයනේ. ඉතින් මම දන්න විදිහට මම කරන්නේ. ඉතින් අර මම සින්දු හොඳට පාඩම් කරලා මම හෝම්වර්ක් 100යි මගේ. වචන ඔක්කොම පාඩම් කරලා එන්නේ ලොකේෂන්. වට කොරියෝග්‍රාෆර් කෙනෙක් හිටියා. කොරියෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මට නැටුම ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම මම පර්ෆෙක්ට්. බස රංගපාන ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ සින්දුව කියාගෙන දැන් තියෙන්නේ මට මෙහෙම හර්ෂණ මෙහෙම දිගා වෙලා ඉන්නවා කන්දකයි. එතන මමත් එයාගේ උරු හිසට දිගා වෙලා මෙහෙම එයාගේ දිහා බලලා මෙහෙම සින්දුව කියාගෙන එයාගේ මෙහෙම මූණ අත ගන්න එකක් තියෙනවා. මම ඒ පිච් එකෙන් ඒ විදිහට කියලා හිතාගෙන මම රිහර්සල් එකේ පළවෙනිම රිහර්සල් එකේ මෙහෙම සින්දු කියාගෙන මම ටිකක් හයියෙන් කියනවා. කියාගෙන මෙහෙම මූණ අත ගන්න හදනකොට හර්ෂණ කරනවා. මම හර්ෂි මොකද වෙලා තියෙන්නේ? සින්දුව කියන්නේ නැතුව වට රංගපාන්න පුළුවන්. ඒක නැත් අමාරුයි. කියනවා හංගින්න. ඔයා මට තේරෙනවා කීයක. මම අර පිච් එකෙන් අර විදිහටම සින්දුව කියනවා. මට හිතාගත්තක දැන් චන්ද්‍රිකා සිරිවර්ධනගේ වොයිස් එක සංගීතා වීරරත්නගෙන් එද්දී අහන් ඉන්න එක්කෙනාට මොනතරම් මිහිරියක්ද කියලා. සංගීතගේ වොයිස් එකෙන් චන්ද්‍රිකා සිරිවර්ධනගේ පිච් එක එළියට එද්දී හර්ෂණට අමාරු වෙන්නේ නැති තමයි. හරි. යසසේනවා. ඊට පස්සේ මට ඔයා ගැන නිකන් අපි හිතමු කවුරු හරි ඩොකියුමන්ටරි එකක් කරනවා නම් නිකන් අපිට හිම් පොඩි ආශාවල් තියෙනවනේ මට ඇත්තම ආශාවක් තියෙනවා නිකන් කරන්නේ නැහැ මං හැබැයි මේ තිමති වීරරත්නගේ ඩොකියුමන්ටරි එකක් අපිට කරන්න පුළුවන්ද කියලා නිකන් කීපයක් කරපුවා මම දැකලා තියෙනවා. එහෙම නෙවෙයි ඒකේ තියෙනවනේ වෙන හිස්ටෝරිකල් කැලලක සීයලා ඉඳන් බදුල්ලි ඉඳන් ඒ වගේ නිකන් සංගීත තමයි ආර්ට් හවුස් ෆිල්ම් සහ අනිත් පැත්තෙන් අපි කමර්ෂල් කිව්ව මගේ වර්ග කෙනෙක් එච්චර ආස එකක් නොවුනට මේ දෙකෙන්ම මෙහෙම එනවා. ඒ තමයි සිනමා නිලියේ කෙන විදිහ. ඔය වාසනාව තිබුණේ අනිත් එක්කෙනා මාල්නියක්කට. මාල්නියකටත් ඒක හරියටම තියෙන මේ දෙක එනවා. දැන් සමහර නිලියන්ට ඉස්සෙල්ලා ආර්ට් හවුස් ෆිල්ම්ස් වලින් ඇවිල්ලා පස්සේ කමර්ෂල් ඇවිල්ලා තියෙනවා. දැන් කමර්ෂල් දැන් දිල්හානි අශෝකමාලා කමර්ෂල්ස් වලින් ඇවිල්ලා පස්සේ යාට ආර්ට් හවුස් ෆිල්ම් හම්බ වෙනවා මෙහෙම. දිල්ට හම්බ වෙනවා ඇත්තට මාරුතේ මුලින්ම හරි. ඔයාට මේ දෙකම හම්බුණා මෙහෙම එකපාරම. මෙන්න මේක ගැන කියන්නකෝ. මෙන්න මෙහෙම ෆිල්ම්ස් වලවා හිටියා. මොකද මට කියන්න පුළුවන් මම කැමති ඔයාගෙන් අහගන්න. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ මම කතා කරන එක අහන්න නෙවෙයිනි කට්ටිය කැමති. නෑ ඔව් ඇත්තටම හරි වාසනාවන්තයි. මම රොයි ඩි සිල්වා මහත්මයාගේ ඒ මැටර් ඔෆ් ටයිම් එකෙන් මිස්ටර් ෆොන්සේකා හම්බ වෙනවා. ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ නොමිනි මිනිස්සු හම්බ වෙනවා. හරි. එතකොට ඒකත් එක්ක මේ යසස ෂූටින් කරනවා. මම හිතන්නේ හරි විශ්වේජනකයි නේද සංගීත නිකන්. දැන් අපි වහන ක්‍රවුඩ් එක ගත්තොත් එහෙම සංගීත ගාමිණී ෆොන්සේකාගේ නොමිනි මිනිසුන් එකේ උත්තරේ ඔව්.
ඒ කියන්නේ හරි දුරයි වගේ පෙවුනට දුර නෑනේ. නෑ ඇත්තටම. ඊට පස්සේ ඒකත් එක්කම යසස කරනකොටම මට මම කමර්ෂල් ටීවී කමර්ෂල් එකක් ෂූට් කරගෙන ඉන්නකොට සෑම් පෙරේරා කියලා හේර් ඩ්‍රෙසර් කෙනෙක් එයා එච්.ටී. ප්‍රේමරත්නම අරන් එනවා මාව බලන්න සප්තකන්‍යා චිත්‍රපටයට. කමල් එක්ක කරපු. කමල් එක්ක කරපු. ඉතින් මැටර් ඔෆ් ටයිම් කමල් එක්ක. ඊට පස්සේ සප්තකන්‍යා මට හම්බ වෙනවා. ඒ සප්තකන්‍යා ෂූටින් කරන්නකොට තමයි මට මේ හම්බ වෙන්නේ රොබින් අංකල්ව එහෙම හොඳටම දන්නවා. ටෝනි අංකල්ව රොබින් අංකල්ව. හැබැයි රොබින් අංකල් මාව ප්‍රොමෝට් කරනවා තව ෆිල්ම් එකකට. ඒ ජාන්ත දාස් පෙරේරාගේ ලංගුනි ඔබ දෙන ඒ වගේ ඒ කියන්නේ අර එක චිත්‍රපටයක වැඩ ඉවර වෙන්න මෙහෙම චේන් එක හැදෙනවනේ. ඒ කියන්නේ ඒ වැඩ දිහා බලනකොට මට මගේ වාසනාවකට මට මුලින්ම හම්බ වෙන්නේ සිනමාවේ හා රංගනයේදී හරිම දක්ෂයන් හා ප්‍රවීණයන් හා ඒකටම කැපවෙච්ච කට්ටිය. ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, කමල් අදරාරච්චි මේ කොල්ලන්ගෙන් රංගපෑම ඉගෙන ගත්තාම එතන සෙට් එකක හැසිරෙන්න ඕන විදිහ අපි කොහොමද ඩිසිප්ලින් එකක් තියාගන්නේ මොකටද මගේ අටෙන්ෂන් එක තියාගන්න ඕනේ කොතනද කියන එක මාගේ පිටි බෑග්ග්‍රවුන්ඩ් එක මගේ තාත්තා හදනවා මට. ඉතින් එතකොට අර දැන් සෙට් එකේ තාත්තා ඇඩ්වයිස් කරාද වාට? තාත්තා ඇඩ්වයිස් කරාද? ඔව්. මම පළවෙනි දවසේ ෂූටින් යන ඉස්සලා මට තාත්තා දුන්න ලියුමක්. අතින් දීලා? නෑ ටයිප් කරලා දුන්නේ. ඔව් ටයිප් කරලා දුන්නේ. අස්සම් කරලා මේක හොඩිය ආයන්න වගේ චිත්‍රපට කර්මාන්තයේ ඔයා ඉන්න ඕනේ විදිහ වත් කරන්න ඕනේ දේවල් කියලා පොඩි නෝට් එකක් ස්ක්‍රිප්ට් එකක් කියවන්න ඩිසිප්ලින් එක තියාගන්න වැඩිහිටියන්ට ගරු කරන්න කොච්චර ජනප්‍රිය වුණා මතක තියාගන්න මට වඩා වැඩිහිටියෙක් නම් පුටුව දෙන්න නැගිටින්න එයා කරපු වැඩ ගැන හොඳට අධ්‍යයනය කරන්න. වැඩ කරන්න ගියාම ඔයා ඉගෙන ගන්න අපිට ඉගෙන ගන්න තිබ්බේ එහෙමනේ. ඔයාට වඩා සීනියර් නළුනියන්ගෙන් ඒගොල්ලන්ගේ අත්දැකීම් ගැන අහන්න. මෙහෙම වැඩ ඉගෙන ගන්න. හැමදාම මතක තියාගන්න. ඔයා හරි පොඩි කෙනෙක් කියලා. ඔව් මට ඇත්තටම දැන් සංගීතගේ වයසයි අර සංගීත ෆිල්ම් එක කාලේ ඉපදින එකයි ඔක්කොම ගත්තාම එක එක ශානරනේ. දැන් වෙන විදිහට කිව්වොත් ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද එකකින් ඇවිල්ලා කමල් වෙන කරක්ටර් එකක් ඇක්ටිං වලදී. සහ කමල් එන්නේ සාල්මන් ෆොන්සේකාගෙනුත් ඉගෙනගෙන ඩ්‍රාමා ඇක්ටිං ඉගෙනගෙන ඉන්නේ කමල්. එක පැත්තකින්. ගාමිණී ෆොන්සේකා කියන්නේ සිනමාවේ වෙන විදිහේ ශානරයක්. රොයිඩ් සිල්ලා කියන්නේ වෙන ශානරයක්. එතකොට මේ එක එක්කෙනත් එක්ක වැඩ කරන්නට ගියාම ඩෙස්ටර් කියන්නේ වෙන එකක්. එතකොට තාත්තා ඒක තමයි කියන්නේ ඇත්තේ මම හිතන්නේ කියන්නේ මේ එක එක්කෙනා එක එක විදිහේ ශානරවල ඉන්නේ. කමර්ෂල් ෆිල්ම්ස් මෙහෙමයි, ආර්ට් හවුස් ෆිල්ම්ස් මෙහෙමයි. ඔයා පොඩි ළමෙක්. ඒ නිසා ඔයා මේ ගමන යනකොට කොහොමද යන්න ඕනි කියන අදහස තාත්තා කියන්නේ. ඒකත් එක්ක මේ වැඩ කරන මිනිස්සු දැක්කම නන්දුව මගේ ඩිසිප්ලින් එක ඒක හින්දායි මම ප්‍රොමෝට් වෙන්නේ. ඒකයි මට කියන්න ඕනේ. මම තිමති වීරරත්නගේ එකක වැඩ කරද්දී ඔයා වැඩ කරන විදිය දැකලා තව එක තමයි මට තිමති වීරරත්නගේ දුව වීම නෙවෙයි ඒකේ ක්වොලිෆිකේෂන් එක උනේ. මම ඒකෙන් ඉගෙන ගත්තා මම. නමුත් ඒ මම හැම කියන්නේ මම අලුත් අයටත් කියන්නේ ඔයා එක සෙට් එකක වැඩ කරන විදිහෙන් තමයි ඔයාට ඊළඟ ෂූටින් වැඩේට ඔයාව ගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් කොච්චර ලොකු ස්ටාර් කෙනෙක් වුණත් ඔයා මතක තියාගන්න ඔයාව රිප්ලේස් කරන්න පුළුවන්. හරි. දැන් අපි අහලා තියෙනවා රුක්මනී දේවිගේ කාලේ ඉඳන් ගත්තම ඉතිහාසෙ ගත්තම නිලියෙක් වෙනවා කිව්වහම අම්මයි තාත්තයි විරුද්ධ වුණා කියලා තමයි අහලා තියෙන්නේ. හිස්ටරි එකේ එහෙමනේ අපි අහලා තියෙන්නේ විරුද්ධ වුණා යන්න දුන්නේ නැහැ. ඒ නිසා හොරෙන් ගියා ඇප්ලිකේෂන් දැන් මෙහෙම අහලා තියෙනවා. නෑ මේ සංගීතව තල්ලු කරනවා එකක් මට දැනෙනවා තාත්තා. ඒ කියන්නේ හොරෙන් ආව නෙවෙයි. ලියුමකුත් දීලා නිකන් සහතික කරලා ඔයාව මෙහෙම ප්‍රොඩක්ට් එකක් දැම්මා වාගේ දැනෙනවා තාත්තගේ සහයෝගය. තාත්තගේ අම්මා. තාත්තා තමයි ලියුම දුන්නේ. නමුත් මේ හැම දෙයකටම ඇප්ලිකේෂන් එක දැන් මේ ආචාර්ය ලෙස ජේම්ස් පීරිස්ගේ ගොළු හදවතේකට ඇප්ලිකේෂන් එක යවන්නේ අපේ අම්මා. අම්මා තමයි කිව්වේ නෑ ඔයා ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ මේ වගේ කට්ටියට. සප්තකන්‍යා. අර ෆිල්ම්ස් ටික බලලා නැති වුණත්
සප්තකන්‍ය මං හිතන්නේ ප්‍රේක්ෂකාගාරයේ මේ ප්ලැනට් එකේ ඉන්න බොහෝ ඔය ලංකාවේ මිනිස්සු බලලා තියෙන නිසා අඩු ගානේ සින්දුව මතක් වුණාම සප්තකන්‍ය මතක් වෙනවා මේ ඒකත් මට හරි විස්මිතයි ඒ සින්දුව එකක් අජන්ත මේකට අර එකම වචන රිපීට් කරන එක රූකාන්ත යොදාගත් එක HD ප්‍රේමරත්න මේ සුවඳ දැනී දැනී සින්දුව මට සප්තකන්‍ය බලලා තමයි හිතෙන්නේ පර්ෆෙක්ට් අන්න නිලියක් ආය ඇවිල්ලා කියලා අර කලින් ඒ වගේ නෙවෙයි හිතුනේ සප්තකන්‍යකේ HD ප්‍රේමරත්නත් ගෞරවයක් විදිහට මට මතක් කරන්නකො සප්තකන්‍යයක් කොහෙද ෂූට් කරේ කොහෙද ගියේ එක්ස්පීරියන්ස් එකක් මතක තියෙනවද වාට මේ සින්දුව අද වුණත් අහනවද අහනකොට මොකක් හරි දැනෙනවද මට ප්‍රේක්ෂක අපිට දැනෙනවා මේ සින්දුව අහද්දී මේ ෆීලින් එක වාට දැනෙනවද අදත් මේ සින්දුව ඒක මම හිතන්නේ නැවතෙන්නේ නැහැ කවදාවත් එච්චර හරි ආදරේ ගීතයටත් ඒ වකවානුවටත් ඒ කාල සීමාවටත් මොකෝ HD ප්‍රේමරත්නයන් මට කතා කරනකොට ඔහු නිෂ්පාදනය කරන්නේ සප්තකන්‍ය ඔහුගේ නිවස උගස්තිල නිෂ්පාදනය ජීවත් වෙන නිවස මගේ පුංචි හිතට මට හරි ඒක හරි බරක් වගේ දැනුණා. ඔව් කෙනෙක් දීපලකුත් විකුණලා මම කියන්නේ මම ඔයාට කොච්චර වගකීමක් එනවද කියලා. මම මේන් ඇක්ට්‍රස් මාව කවුද දන්නේ? ඒ කියන්නේ පුංචි හිතට අර එහෙම ලොකුවට නෙවෙයි නමුත් hina වෙන එක දවසක් මට hina වෙලා කියන්නේ ඒකලන් කතා කරා මගේ අම්මා මිස්ටර් ප්‍රේමරත්න ඔක්කොම කතා කරලා ඔව් දැන් සංගීතයි කමලුයි ඉන්නේ මේ දිව්වොත් හොඳයි නැත්නම් ඉතින් මම පාරේ එහෙම කතාවක් විහිළුවට කිව්වේ. ඒතර අමාරුයි නේ. නමුත් ඒක මම එතන මං හිටියෙත් නැහැ. එතන මං හිටියේ පොඩ්ඩක් එහෙන්. නමුත් ඒක මගේ ඒක හරි දෝංකාර දුන්නා වගේ. එනවාට මං හැමදාම හැමතිස්සෙම නැගිටලා ඒ වැඩේට යනකොට මම හැමදාම ප්‍රාර්ථනා කරා මේක සුපර් හිට් එකක් වෙන්න ඕනේ මේ මිස්ටර් ප්‍රේමරත්නට කියලා. ඒ හැබැයි ඒ කාල වකවානුව දුම සුන්දර කාලයක් මට. බහුලව කතා කරන්නේ ඉංග්‍රීසි මම පොඩි කාලේ. ඉතින් මේ සප්තකන්‍ය ෂූටින් ගියාම නුවර බණ්ඩාරවල අපි හැමෝටම මිස්ටර් ප්‍රේමරත්නේ ඉතින් ප්‍රොඩියුසර් හොඳට සැලකුවා හැමෝටම. නෑ මම දෙන්න දේ කන්න ඕනේ නෑ. ඔකලා මෙනියු එක ගේන්න. ඕක්ලන්ට ඕනේ දේ තමයි අපි හදන්නේ රෑ කෑමට. ඉතින් දවස් වෙන් කරා. කමල්ට ඕනේ දේ තමයි සඳ කරන්නේ. රොබින් අංකල්ට ඕනේ දේ තමයි අඟහරුවාත කරන්නේ. සංගීතට ඕනේ දේ තමයි බදාත කරන්නේ. එහෙම කාලෙ වෙන් කරා. දැන් මට ඕනේ දවසේ මෙනියු එක මං කව නෑ. කී දෙනෙක්ද අමික අපි හදාගෙනනම් කියලා මේ එහෙ අපි මාව නවත්තලා තිබ්බ තැන අම්මා කට්ටියව ගෙන්නලා කැම ඔගොල්ලෝ හැදුවා ක්‍රූ එකටයි ඔක්කොටම මම ලොකේෂන් එකට යනකොට ඒකලා හිටියේ බණ්ඩාරගම රෙස්ට් හවුස් එකේ බණ්ඩාරවෙල රෙස්ට් හවුස් එකේ ඒ රෙස්ට් හවුස් එකට යන පාරේ දිගට යන්න මෙහෙම ඉස්සරහට යනකොට චූටි කඳු ගැට යන්නේ තියෙන සෙඩ් එක ගාවේ මුඩට යන ඒකේ මම යන වාහනේ ඉස්සරහට කට්ටිය පොලිමට කොට කල්සගෙන මට හොඳට මතකයි සුනිල් තමයි ඉස්සරහම හිටියේ DOP assistant ඒකලන් ටයි එකක් ඇඳලා කොට ෂර්ට් එකක් නැතුව කොට කල්සමක් ඇඳලා හන්දයි කරපුවකුත් අතේ follow me කියලා ඉස්සර ඉංග්‍රීසි ඉගෙන ගන්න පොතක් තිබ්බා follow me පොත මෙහෙම වනනවා මම යනකොට මම බැලුවා නෑ සංගීත කෑම ගෙනකොට අපිට ඒ කෑම තේරුම් ගන්න ඕනේ. ඒ කෑම තේරුම් ගන්න follow me පොතයි. හන්දයි කරපුවෙන් වෙන්නේ ටික ඒක කන්න පුළුවන් වෙන්නේ. එහෙම කියලා අර මට ඒ කියන්නේ භාෂාවට යනකොට මට හරියට විහිළු කරා. ඒ කියන්නේ සමාජචලයට ලක් කරනවා නෙවෙයි විහිළුවට. බුලි කරා නෙවෙයි සතුටු කරා අපි නිකන් අර පොඩි කෙල්ලෙක් හිටියම කරන වැඩක්. එහෙම එකක් කරා. මට හොඳට මතකයි. ඒවා තමයි නේද ඇත්තටම අර මේ මෙමරිස් විදිහට ඉතුරු වෙලා තියෙනවා. රොබින් අංකල් දැන් ෂූටින් කරේ එක දවසක්. ඒකද අපි සුමාන එකමාර දවස් 10ක් විතර හිටියා. අනිත් හැම දවසම රොබින් අංකල් ඉව්වා. 6ක් විතර ගියට පස්සේ ප්‍රේම් මම මෙතනට ගෙනාවේ උයන්න නේද රංගපාන්න නෙවෙයි නේද මොකෝ මම මේක කර වෙන කිසි දෙයක් කරන්නේ නැහැ උයන එක තමයි කරන්නේ රොබින් අංකල් රහට උයන්න පුළුවන් රහට උයන්න පුළුවන් නේ රහට උයන්න පුළුවන් ඉතින් රොබින් අංකල් රහට කැම හදනවා අපිට ඉතින් අර ඒ වගේ හරි මං හිතන්නේ දැන් නම් ඒ වගේ රොබින් අංකල්ගේ ස්ටැචර් එකේ ඉන්න කෙනෙක් නළුවෙක් වෙන කාටවත් එයාට ෂූටින් නෑ කියලා කියනවා ඒකක්වත් හදලා දෙයිද කියලා විශ්වාස කරන්න අමාරුයි නේ අමාරුයි දැන් කාලේ අස්වැසුම ඔව්
මං හිතන්නේ අස්වැසුම බලලා ඒ ලොකේෂන් එකේ මන් දන්නේ නැහැ කොහොමද කැමරා කරතියන් ගියේ කොහොමද නල් විඩියෝ ගියේ. ඒ ෆිල්ම් එක බලද්දී ඒකේ ලොකේෂන් එකේ ඒ ෂූට් එකේ අමාරුව බලනෙවුන්ට තේරෙනවා. කියන්නේ බලනකොට තේරෙනවා මේ කඳු නැගගෙන ගස් අස්සෙන් මන් දන්නේ නැහැ ඒ පැත්තේ කූඩැල්ලු හිටියද කියලා. කටු වැනගෙන මේකේ යන්න වෙනවා. අතිශය දුෂ්කරයි. දැන් අර සප්තකන්‍යා වෙන මූඩ් එකක්. ඒක මේක වෙන එකක්. මට කියන්නකො නිකන් අස්වැසුම් බලනකොට මට නිකක් මගේ පැත්තෙන් ගත්තම මේ ලොකේෂන් එකේ තියෙන අසීරුව කොහොමද සංගීත දරාගත්තේ සහ කොහොමද වට හම්බුන සහයෝගී? HD ප්‍රේමරත්න මේ බෙනට් රත්නායකගේ ෆිල්ම් එක ජැක්සන් ඇන්තනි මාත් එක්ක රංගපානේ මහේන්ද්‍ර ගිරිරාජ් සෞම්‍ය මේ කට්ටියත් එක්ක මම රංගපෑවේ. ජෝබෙක් වික්‍රමයන් මට හමු වෙන්නේ නැහැ මොකද ඒක ජැක්සන්ගේ වයස කාලේනේ එකෙන් පෙන්වන්න කරන්නේ. නමුත් හරිම සුන්දර මතකයන් තියෙන්නේ. නැවත වරක් අපි ලොකේෂන් යන්න බෝට්ටුවෙන් ගිහිල්ලා කිතුල්ගල ලොකේෂන් කොහෙද දර්ණිගල පැත්තේද ඔය? කිතුල්ගලින් අනිත් පැත්තේ. කිතුල්ගලින් ගිහිල්ලා බෝට්ටුවෙන් ක්‍රොස් කරලා එතන ඉඳන් අපි විනාඩි 10ක් 12ක් විතර දුවන්න ඕනේ ඇතුළට. මොකද කුඩැල්ලෝ ඉන්නවා. මේ මොනවාද මේ දූරියන් ගස් තියෙනවා. ඒ ගෙඩියක් එහෙම ඔලුවට වැටෙන්න පුළුවන්. හරි. ඒ ඉතින් දුවනවා. මං නම් දුවන්නේ කුඩැල්ලන්ට බය. ඉතින් සබන් ගා ගන්නවා මෙතනට වෙනකන්. ගාගෙන දුවනවා ලොකේෂන් එකට. හැබැයි ලොකේෂන් එකට ආවම පුදුම ලස්සන නිශ්ශබ්දයි වටේටම ගඟ කොළ පාට එච්චර ගොඩක් කොළ පාට තියෙන්න පුළුවන්ද කියලා හිතන්නේ. එච්චර වේරියේෂන් එකක් කොළ පාටවල. ඉතින් අර මෙහෙම බලන් ඉන්නකොට නිල්ම නිල් පාටයි අහස. ඒ කියන්නේ වතුර පිරිසිදුම පිරිසිදු. එයා එක හරි සීත් ඒ කියන්නේ බ්ලර් එකක් නැහැ. ඒ කියන්නේ දුමක් නැහැනේ. ඒකින්ද හරිම ලස්සනට හැමදේම පේනවා. ඉතින් මේක මට හැමදාම රස විඳින්න පුළුවන්. ඉතින් අපි ඔකෝ විදියටම දැන් දවස් 20ක් විතර උදේ 6ට විතර එන්නේ ලොකේෂන් දවස් 10ක් විතර ලොකේෂන් එකේ ෂූටින් කරා. උදේ 6:00 වෙනකොට අපි ලොකේෂන් එකේ හවස 5:00 විතර වෙනකන් ලොකේෂන් එකේ ඉන්නවා. සමහර ෂූටින් තිබ්බත් නැතත් අර උදේ යන වෙලාවට යනවා. හවස වෙනකන් ඉන්නවා. ලොකේෂන් එකේ ඉන්නවා නිකන් ගිහිල්ලා. දැන් මට ෂූටින් නැතුණත් මම ලොකේෂන් එකට එලා ඉන්නවා. ඒක හැමෝම කරා. මහේන්ද්‍රද හැමෝම එතන ජැක්සන් අයියාද හැමෝම අපි එතන. දවස් 5ක් විතර ගියාට පස්සේ ගිරිරාජික දවසක් කෑ ගහනවා. මට මේක ඇති මට ස්වභාව සෞන්දර්යය මට ඇති මාව ගිහිල්ලා මරදානේ හන්දික දාපන්. සද්ද ඕනි වෙලා. සද්ද ඕනේ මට දුම ඕනේ මට ට්‍රැෆික් එක ඕනේ මට මේ සුන්දරත්වය එපා ඇති. අපි ඔක්කොම ලේලා ගොඩාක් hina වුණා. නමුත් මට කල්පනා වුණේ අපි හැමදේම ඒකාකාරීව ඕන දෙයක්. ගොඩක් කල් හිටියොත් ප්‍රේම කීර්ති හරි කවුරු හරි ලියලා තියෙනවා මම හිතන්නේ ලූෂන්ද මට මතකත් නෑ අර ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ඕනෑවට වඩා ඕනෑ නැත කියලා. සංගීත උතනින් පස්සේ මට තව ෆිල්ම්ස් කීපයක් මතක් වෙනවා. නමුත් අපි කාලෙත් මම කළමනාකරණය කරගෙන මට හරි කනගාටු ආදායක දෙයක් තියෙනවා. උතනින් පස්සේ තව ෆිල්ම් කීපයක් තියෙනවත් එක්ක කතා කරන්න. මම ඒකේ ඇත්ත කතාව දැන් ඔයාලට කියන්න ඕනේ. ඇයි මම ප්‍රේක්ෂකයෙක් විදිහට කනගාටු වෙන්නේ කියලා. ඒ තමයි සිනමා කර්මාන්තයක් විදිහට චිත්‍රපටි දුවන්නේ නැති වැඩ සිද්ධ වෙන්නේ නැති මහා අභාග්‍ය සම්පන්න කාලයක් එනවනේ. ඔයා වගේ ඔය තරු ලකුණු දිලිසෙන කාලෙ වෙනකොට එතනින් එහාට ෆිල්ම්ස් හැදෙන එක අපිට කර්මාන්තයක් නැහැ, ප්‍රොෆෙෂනල් නැහැ. එතකොට එක්කෝ එපා වෙනවා. එක්කෝ ව්‍යාපාරිකයෙක් බැන්ද හින්දාද මන් දන්නේ නැහැ. ඇඟ වෙනස් වුණාද? වයසට ගියාද? කර්මාන්තයේ කිරුන් නැද්ද? මට මේ බ්‍රේක් එක දරා ගන්න බෑ ප්‍රේක්ෂකයෙක් විදිහට. ඒ කියන්නේ නිලිය මම කියන්නේ කනගාටුදායක කාරණාවක්. හරි. පොඩි කෑල්ලක් හම්බ වෙනවා මේ ඔයා නිලියක් වශයෙන් බ්‍රෑන්ඩ් වෙලා ඉවර වෙනවා සංගීත. හරිද? නමකුත් තියෙනවා. ඒ ඔක්කොමත් තියෙනවා. තරු ලකුණුත් තියෙනවා. ලස්සනක් තියෙනවා. විලාසිතත් කරනවා. ඩ්‍රස් කරනවා. හැබැයි මට යාව පේන්නේ
නළුලිලි සංගම්වල විනිශ්ච මණ්ඩලේ රිදී රෑක් වගේ ඩාන්ස් කරන තැන්වල පේනවා. හැබැයි මං වාගේ ප්‍රේක්ෂකෙක් වා දකින්න කැමති එහෙම තැන්වලම නෙවෙයි. ඒකට තව කල් තියෙනවා කියලා මට හිතුනේ. මෙන්න මේ කාලේ ගැනවා මොකද හිතන්නේ? 2000 මම හිතන්නේ 8 තමයි අන්තිමට උත්පලවන්න එළියට එන්නේ. ඊට පස්සේ 2012 දෝනි චිත්‍රපටි මම කරනවා. හැබැයි ඇත්තටම දෝනි චිත්‍රපටි කරනවත් එක්කම ඒකේ මට බබා හම්බුනේ 2010. දෝනි චිත්‍රපටි එනකොට බබාට අවුරුදු 2යි. ඒ කියන්නේ මට ආපහු වැඩ කරන්න පුළුවන් කියලා හිතන කාලේ 2012. එතනට මේ මට තේරෙනවා ප්‍රශාන්තගේ දේශපාලන වටපිටාව නිසා මට එළියෙන් පේන්නේ නැති යටින් යන තහනමක් තිබා. ඒකේ මගේ පින්තූර ගන්නවා. නමුත් ඒවා ෆ්‍රන්ට් පේජ් එකෙන් උඩට ගියාම උඩින් කියනවා දාන්න බෑ කියලා. ටීවී ඉන්ටර්වියුස් වලට කතා කරාම දෝනි ගැන කතා කරන්න එන්නේ කියලා උදේ කෝල් කරලා කියනවා සෝරි මැනේජ්මන්ට් එකකින් ආව ගේන්න එපා කියලා. ඉතින් මට මේ මිනිස්සුත් එක්ක තරහ වෙන්න බෑනේ ඒකලා මොනා කරන්නේ. බෑ. ඒකලා හැමෝම වැඩ කරන මිනිස්සුන් දැන්. මේ වෙනකොට මට නාලිකාවක් තියෙනවා. ඔව් මම ඒකත් මතක් කරන්න ඕනේ. කියන්නේ සංගීතයටම අයිති ප්‍රධාන නාලිකාවක් තියෙද්දි මේ අපේ වාගේ මේ YouTube ප්‍රෝග්‍රෑම් එකේ යට එන්න ඕනේ නැහැ සමහර. යා තමයි කියන්නේ අන්න අර බොනස් එකල ප්‍රෝග්‍රෑම් එකක් කරපන් කියලා වගේ. හැබැයි ඒවා එහෙම නෑ. ඒකට thank you ආට. thank you. දැන් නාලිකාවක් තියෙනවා හරි. ඉතින් ඒ මතක් අර තහන් චිටි කියනවාට. ඔව්. නේද මට තේරුම් යනවා ඒක හරි අනවශ්‍ය දෙයක්. මං කාටවත් කිසි දෙයක් කළා නැහැ. නමුත් ඇයි මට මේ වගේ දෙයක් මට වෙන්නේ ඇයි කියලා. ඒකෙන් මං දෙයක් ඉගෙන ගන්නවා සමාජයේ හැටි. හරි උසස් තැන්වල ඉන්න සමහරුන්ට කරන්න පුළුවන් දේවල්. ඒවා අපි ඉගෙන ගන්න. අපි ජීවිතේ කලාකාරයෙක් හැටියට මම මේ දේවල් ඉගෙන ගන්නවා. එතකොට මට හැප් වෙන්න පුළුවන්ද මේවත් එක්ක? කලාකාරණයක් හැටියට? බෑ. සහ වෙන YouTube කෙනෙක් නම් මෙතනදන් රටේ ඉහළම තැන විධායකයෙක් නම් නම් ගම් ටික පහළට කියාගෙනවා. මම ඒක රකින්නවා මම ඒක කියන්නේ නැහැ. අපි අනවශ්‍ය දෙයක් කරන්න ඕනේ නැහැ. අපි මේ වෙච්ච දේ විතරක් කියමු කියනවා. ඒක තමයි. අපි ඒක අදාළත් නැහැ මොකෝ. ඒක භාග වෙලාවට එතනින් නෙවෙයි වෙන්න මම දන්නේ නැහැ. එකම දේ මම දන්නේ මේ හැමතැනින්ම මට තහංචියක් ලැබෙනවා. ඒකට එරෙහිව ආටිස්ට් කෙනෙක් විදිහට යාට කරන්න දෙයක් නැහැ කියන එක. ආටිස්ට් කෙනෙක් හැටියට මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් මම අම්මා කෙනෙක් ඒ වෙලාවේ මට අවශ්‍යද ඒක කරන්න? මම කල්පනා කරේ නෑ මට අවශ්‍ය නෑ. මාව හැදුවේ මම හැදුනේ සිනමාව තුල. මම සංගීතා වීරරත්න කරේ මේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ඒක මට නැති වෙන්නේ නෑ කවදාවත්. හැබැයි නිකන් මට දැනෙනවා කියද්දි කොච්චර කිව්වත් මෙන්න මෙහෙම එකක් සංගීතය. ඔයා උඩින් ඒක කියන්න හැදුවට ඔයාගේ හිත ඇතුලේ කම්පාවක් ඉමෝෂනල් එකක් ඔයාගේ තියෙනවා. ඔයාට තේරෙන්නේ නැතුණාට ප්‍රේක්ෂකයාට තේරෙයි. ඔයාගේ ටෝන් එක වෙනස් වුණා. අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේනේ. ඇයි මම මොනා කරලාද? අනිවාර්යෙන් මේ වෙනස් වෙන්න ඕනේ කියන්නේ මට ඒ හිත රිදිල්ල තාම ගිහිල්ලා නැහැ. ඒක තියෙනවා. නමුත් මම ඊට උඩින් ජීවත් වෙන්න ඕනේ. ඊට උඩින් මම ඊට වඩා දෙයක් හිතන්න ඕනේ මම අම්මා කෙනෙක්. ඒ වෙනකොට. ඒ කියන්නේ මේ මම නිකන් අහන්නේ. ඒත් නම් ගම්මුකුත් කියන්න එපා. නිකන් ජීවිත තර්ජනයක් මරණ බයක් වායකුත් ඉංගියකින්වත් දැවුනද එළියට යනකොට වා එකක් දැල්ලා තිබ්බද වා නිකන්. 2010 අපිට සියතර ඉන්න තියෙනවානේ. ඒකයි මං ඇහුවේ. ඔව්. ඉතින් ඒ බය තිබ්බා. මොකද මේ බය රූකාන්තට ආවා. අනුජ වීරසිංහට ආවා. සංගීතලගේ දීපල හස්බන්ඩ්ගේ ගිනි තැබීමක් වාර්තා වෙනවා. එතකොට මරණ බය දැනෙනවා කියන එක අන්න හුස්මක් ගත්තා. සාමාන්‍යයි. හරි. මෙන්න මේ නිසා සංගීතා මට ඔයත් එක්ක ප්‍රෝග්‍රෑම් එක මම හිතපු එක තමයි මම ඉවර කරන්න හදන්නේ. මෙන්න මේ පරිවාස කාලේවා දැක්කේ නැති වුනහම ඔය ආපහු අර රිදී රෑක් එක මම කෙකට යන්න ඕන. ඒ සංගම් වලට යන්න ඕන. විනිශ්චය මණ්ඩල වලට යන්න ඕන යන්නේ නැහැ කියන එක නෙවෙයි. හැබැයි ඔයාව දකින්න කැමැති තැනක් තියෙනවානේ අපි කියනවා ප්‍රේක්ෂකයාට.
දැන් මේ වෙද්දි ලංකාවේ මේ ඔයයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන මේ මොහොත වෙද්දි ලංකා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණය එළිය හැදෙනවා. 47ක් හැදෙනවා. දැන් මේ මොහොතේ. ඔව් වා. මේ මොහොතේ චිත්‍රපට 47ක් හැදෙනවා. හැබැයි අපිට සිනමාවේදී අර එක බ්‍රේක් එකක් කරන් චුට්ටක් බැක් වෙච්ච ගමන් එයාව පේන්නේ නැතු වෙනවා. මං ආසයි මේ ප්‍රෝග්‍රෑම් එකේ සංගීතව පෙන්නන්න. ඉන්නව මැරිලා නැහැ, අසනීප වෙලා නැහැ. හරිද? දැන් මාත් කල්පනා කරා ඔයා 2013 පටන් ගන්න මේ YouTube channel එක 2026 වෙනකන් හිටියයි කියලා මට ඔයාව ගෙන්න කල්පනා ගන්න. කරා. නෑ මම දැන් ටිකක් දියුණුයි කලින්ට වඩා YouTube එකේ. ඇත්තටම සංගීත මම හිතනවා මම දැන් හිතනවා. ඔයාගේ ස්වරූපය ඔයාව සමීපව දැක්කම ඔයාව කැප්චර් කරාම ඔයාගේ ඊළඟ කාලේ ඊළඟ චැප්ටර් එක පටන් ගනී කියලා මට විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසය තහවුරු කරන්නයි මම ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක කළේ අද. සංගීත වීරරත්න තව ඉදිරි කාලයක් තියෙනවා. දුවට දැන් අවුරුදු 16ක්. හරි. දැන් සංගීත සිනමාවට ආපු කාලෙත් එක්ක ගත්තාම දැන් දුවට තනියෙන් වැඩක් කරගන්න පුළුවන්. එයා වැඩි හිටියේ. එයා ඉගෙන ගන්නවා. එතකොට ජීවිතෙත් ටිකක් නිදහස්. ඒ නිසා සංගීතත් එක්ක සැහැල්ලුවෙන් ආර්ට් හවුස් ෆිල්ම් එකක් හරි කමර්ෂියල් ෆිල්ම්ස් කරන්න පුළුවන් තත්ත්වයක සංගීත තාම ඉන්නවා කියලා. මම හිතනවා ඒක. මම එහෙම හිතලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න කියලා හදන්නේ. දැන් සංගීතයට පුළුවන් එකට මොකක් හරි උත්තරයක් දෙන්න. ඔව් ඇත්තටම අගෝස්තු මාසයේ මගේ අලුත්ම චිත්‍රපටය එළියට එනවා. ආදරණීය තරුවක් සාරංග දිසාසේකර මම ශනුත්‍රි ප්‍රේසාද් ඒක එහි රංගපානවා. ඊට පස්සේ බෙනත් රත්නායකගේ සමාවෙන්න. ඒක කියපු දැන් කමන්නේ මම නමක් ගම කියන්නේ සංගීතව චිත්‍රපටයකේ වගේම ප්‍රධාන චරිතයකට දැන් මාස එකහමාරකට කලින් මම ඉන්න ටීම් එක ඔයාව සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වෙනකොටම තමයි ඒ වගේම චරිතයක් ආදරණීය තරුවක් එකේ සංගීත කරනවා කිව්වහම එතකොට එක වගේමනේ. ස්ටෝර් ලයින් එක නෙවෙයි ඒ වගේම මම ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලා කියන්නම් ඒක හානියක් කරයි කියලා. ඒතර මම දන්නවා සාරංගගේ ෆිල්ම් එක කියනවා. ඒකේ සාරංගත් එක්ක සංගීතය ඇඩ් කරනවා කියලා. රයිට්. ආදරණීය තරුවා ෆිල්ම් එක කියනවා. තව කියන්නකෝ. ඊට පස්සේ බෙනත් රත්නායකගේ අලුත්ම චිත්‍රපටය සයින් අවුට්. ඒ චිත්‍රපටයත් වැඩි ඉවරයි. ඒක ලබන අවුරුදු මුල එනවා. බෙනත්ගේ පුතා උදාර රත්නායකගේ පළවෙනි අධ්‍යක්ෂණය. බෙනත්ගේ පුතාගේ. බෙනත් රත්නායකගේ පුතා උදාර රත්නායක. එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය ඔහු මට මේ ළඟදී දැන් මන්ට නෑ වෙනවා මගේ අයියාගේ දුව බැඳලා ඉන්නේ. ඉතින් මට මේ අපි ළඟදී මොකද්ද නෑ දැකම ආපහු කිය. රොෂාන්තගේ අයියා ප්‍රියන්ත අයියාගේ දුව දිනාන තමයි උදාර බැඳලා. හරි. ඉතින් අපි ජස්නා ගිය සමානේ ඉතින් යනකොට එයා මට කිව්වා මගේ අලුත් චිත්‍රපටයේ ඒවා ප්‍රධාන චරිතයක් රඟපානවා මෙහෙම කියලා චිත්‍රපටයේ මම කොහොවා කරාට මම එහෙම එන්නේ නෑ කොහොම ප්‍රොෆෙක්ට් චරිතය මොකද්ද කියලා කිව්වා. ඒක අනිවාර්යයෙන්. මං ඉන්නවා. මොකද මං ආසයි එයා කිව්ව කතාවට. ඉතින් ඒකේ රූපගත කිරීම සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනවා කියලා එයා මට කියලා තියෙනවා. මම හිතන්නේ ඔයා කියනවා හරි මම ප්‍රාර්ථනා කරනවා මොකෝ මම ආපු සිනමාවට ආපු කාලේ අපිට වැඩ හම්බ වෙන්නේ අපේ දක්ෂතාවය උඩ. ඒ වගේම මම හිතනවා වාසනාවට කියලා. හරි. මොකෝ අපි දක්ෂයන් ඕන තරම් ඉන්නවා. උන්ට රංගපාන්න පුළුවන්. ඒ ජනප්‍රියත්වය දක්ෂ නළුවන් හැටියට තිබ්බට ඒකලං මේ ශේත්‍රයේ රැඳී හිටින්නේ. ඉතින් ඒ රැඳී සිටින්නට හොඳට චිත්‍රපටි ලැබෙන්න ඒක පොඩි වාසනා ගුණයක් තියෙන්න ඕනේ. මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා ඒ කාලේ ආපහු මට ලැබෙලා කියලා මමත් ඔව් ඔයාව මෙහෙමයි මම ඔයාව සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ සාදවලදීනේ. ඔව්. බර්ත්ඩේස් වලදී පොඩි පාටිස් වල තමයි සංගීත අපිට හම්බ වෙන්නේ. හැබැයි ඔයාගේ තාම ඔයාගේ අභිනය වැඩ කරන විදිහමයි. ඔයාගේ ෆීලිංගස් ඔයාගේ සතර අභිනය ඔයාගේ ඇස් වැඩ කරන විදිහ hina වෙනකොට අර දෙපැත්තේ තියෙන කම්බුලේ ඒක පැත්ත. එක පැත්තක තියෙනවා. මෙහෙම සංගීතයේ තියෙනවා තාම නිකන් අර සිනමාවේ යුනික් දේවල් ටිකක් මහතිරේට. සිනමාව ඇතුලේ තියෙන චරිත විවිධ විචිත්‍ර චරිත නිර්මාණය වෙමින් එනවා ලෝක ඉස්සරහට. විවිධ සිනමා ශානර එනවා. ඒ නිසා අර චිත්‍රපටි 3-4ටත් පස්සේ
මට පේන්නේ මාල්නියක්කව. එයා ජීවිතේ අවසාන කාලෙ වෙද්දි රඟපානවා ඇග්ග හිතල වෙනවා. ඔයාට මතක ඇති අර කරපු උත්සවයේදී රවි මෙහෙම ඉද්දී අර දුහුළු මලක් එකේ සින්දුව කියද්දී ෆීලින් ඇග්ග හිරි වැටෙනවා. එහෙම සංගීත මං හිතනවා නිලියකට මැරෙනකම් නැගිටින්න පුළුවන් වෙනකම් රඟපාන්න පුළුවන් කියලා. ඒ ප්‍රාර්ථනාව මං ඔළුවේ තියාගෙන ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න හදන්නේ. ඔයාට දීර්ඝායුෂ ටැලන්ට් එක වර්ධනය කරගන්න අවස්ථාවක් තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ පැත්තෙන් පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. මාලික ගැන කිව්වෙන්නේ මට ඉන්දියක් දරාගෙන වර. මට බොහොම ස්තුතියි මුලින්ම කියන්න ඕනේ. ආරාධනා කරාට අවුරුදු 13කට පස්සේ හරි. නමුත් ඒ හැමදේටම කාලයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ ඒකයි. ඉතින් නැත්තම් ඊට කලින් මාව ගෙනවා නම් අහන්න වෙන ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්. ඔව් මං හිතන්නේ මේක තමයි වෙලාව කියලා. ඔව් මාත් හිතනවා මේක තමයි වෙලාව කියලා. ඉතින් ඒ වගේම දැන් මම මෙතන හිටියට මම සිනමාවේ හිටියට ඒ මාව අඳුරගත්ත කාලේ ප්‍රේක්ෂකයන්ට තව නිෂ්පාදකවරුන් වෙන විවිධ විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න මට තියෙන ආසාව සමාවෙන්න ඉවර කරන්නකොට ඉවර කරන්න හිතුන්නේ නැහැ. මොකද ඔයා ඔක්කොම වැඩ කරලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකාගේ ලෙස්ටර්ගේ ඉඳන් මහ විශිෂ්ට ශානර එක්කනේ. දැන් තමයි අවස්ථාව තියෙනවා මං හිතන්නේ මේ පොඩි කොල්ලෝ කෙල්ලන්ට තමන්ගේ ෆිල්ම්ස් වල දිල්ෂාන් ආදරණීය තරුවක් කියන්නේ දිල්ෂාන් කියන්නේ පළවෙනි ෆිල්ම් එක. හරි. ඉතින් වකර්ජුන් කරා. ඔව් ඒ වෙන රත්නායකගේ පළවෙනි චිත්‍රපටය මම රංගපෑවේ. අස්වැසුමි. ඔව්. එතකොට උදේකාන්ත වර්ණකුල සූරියගේ පළවෙනි චිත්‍රපටය මම රංගපෑවේ. ඉතින් ඒ වගේ පළවෙනි කියන්නේ මම හිතන්නේ අද කාලේ වෙනකොට මේ ආර්ට් ගැන නැත්නම් කතාවක් කියන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එතකොට ඒ වෙනස් වෙන thinking pattern එකක් තියෙන ඒ අලුත් පරම්පරාවත් එක්ක මං ආසයි වැඩ කරන්න. මොකද අපි හැමදාමත් වෙනස් වෙන ලෝකේ අපි වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙන්න පුළුවන් හොඳම විදිය තමයි ඒ වෙනසක් කියලා දන්නේ නැතිව තමන්ගේ ඒ කියන්නේ දැන් තරුණ පරම්පරාවට ඒකලම් වෙනස් කියලා ඒකලම් දන්නේ නැහැ. ඒක දන්නේ අපි. ඉතින් අපි ඒකලම් ආශ්‍රය කරාම තමයි මේ වෙනස් හොඳටම අඳුර ගන්න පුළුවන්. අපිට ඒක අපේ ඇඟට ගන්න පුළුවන්. ඉතින් ඒ තරුණ පරම්පරාවක් එක්ක ඉස්සරහට යන්න හරිම ආසයි. හරි දේ හා හොඳ දේ කරා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ සිනමාව තමයි මගේ කිව්වද කියවුණාද හරි දේ සහ හොඳ දේ කරන්න ලස්සනයි කියවුණානේ හරි ඉතින් සිනමාවට මම ගොඩක් ආදරේ. ඉතින් ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. thank you very much. Thank you. Thank you.